අයිබෝන් සුබ දවසක් කෙනෙක් ප්‍රාර්ථනා කරනවා ක්‍රිකට් වලට බෙහෙත් මාදර කරනවල සිළුම් දනාට ඉතින් channel එක subscribe කළම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා 2026 T20 ලෝක කුසලානේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන තුන්වන තරගය අද සිදි ආරම්භ වනවා ඕස්ට්‍රේලියා කණ්ඩායම සමගින් ඉතින් අද හවස 7ට තමයි තරගය ආරම්භ වෙන්නේ නුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී. ඉතින් මුල් මැච් දෙකම දිනපු නිසා සුපුරුදු න්‍යාය පත්‍රයෙන් අද යයිද නැත්නම් විනිම් කොම්බිනේෂන් කියලා සාර්ථකය අතරේ සාර්ථකයත් උස්සගෙන යයිද. ඉතින් මේක තමයි අපට තියෙන ගැටලුව. ඕස්ට්‍රේලියාව සිම්බාබ්වේටත් ඉතාමත් දරුණු ආකාරයට පරාජය වුණා. එහෙම කියලා ඕස්ට්‍රේලියා කණ්ඩායම සුළුවෙන් නම් තකන්න බෑ. දැන් ඕස්ට්‍රේලියා කණ්ඩායම එන්නේ වෙනදාට වඩා දරුණු වෙලා. ඉතින් ස්පින් එකට හොඳටම ගහන ස්ටීව් ස්මිත් සංජිතට එකතු වෙලා ඉන්නවා. ඉතින් අද මේක ලොකු ෆයිට් එකක්. ඒ කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර තරගය. කමිල් මිසාර අවසන් අවස්ථා කිහිපෙම ලැබුණු chance වලට සාධාරණයක් කරේ නැහැ කියලා තමයි මම නම් හිතන්නේ. බෙන්ච් එකේ ඉන්න KJPට ළඟදී chance එකක් ලැබුණෙත් නැති නිසා සුපිරි අටට යන්න කලින් මේ වගේ experience player කෙනෙක්ට chance එකක් දෙනවා නම් ඉතාමත් හොඳ දෙයක් වශයෙන් තමයි අප නම් දකින්නේ. ඒ වගේම පැතුම් නිස්සංක KJP වෙන්න යන්න හොඳ නැහැ කියලා තමයි මගේ හැඟීම. අපිට පැතුම්ගෙන් ඕනි ලොකු ඉනිමක්. ඒක යා කරන්නම ඕනි අද. ඉතින් අපිට පුළුවන් KJP ඕපන් එවලා එයාට ප්‍රී ලයිසන්ස් එකක් දීලා පුළුවන් තරම් වේගෙන් පවර් ප්ලේ එකේ ලකුණු රැස් කිරීමට අවස්ථාව ලබා දෙන්න. ඉතින් එහෙම වුණොත් කුසල් ජනිත් පෙරේරා දවසේදී තාමත් හොඳින් Tamanගේ කාර්යභාරය ඉටු කරයි කියලා අප සිතනවා. නම්බර් 3 කුසල් මෙන්ඩිස් දැන් හොඳටම කරනවා. අංක 3 පිතිකරුවෙක් ලෙස පරිණත ඉනිම් කිහිපයක් පසුගිය තරඟවලදී දියත් කළා. ඒ වගේම පවන් රත්නායක වුණත් Tamanගේ ස්ථානයට ගැළපෙන T20 ක්‍රිකට් එකක් ගහන්න දැන් උත්සාහ දරමින් සිටිනවා. කාලයක් තිස්සේ තිබුණු නම්බර් 4 ප්‍රශ්නෙට මං හිතනවා දැන් හරියටම විසඳුමක් ලැබුණා කියලා. අංක 5ට සිටුේෂන් එක 90 දසුන් චානක සහ වෙල්ලාලගේ දෙන්න පාවිච්චි කරන්න පුළුවන් තරඟේ යන විදිහ බලලා. ඉතින් අපි ඒ වගේ කලින් කරා. ඉතින් ඒ වගේම අංක 6ට කමිඳු මෙන්ඩිස් මේ දවස්වල හොඳටම Tamanගේ දක්ෂතාව පෙන්වනවා. පන්දු යැවීමේ වෙනසක් නැහැ. වනිදු නැතු අඩුව සෑහෙන්න දැනිය දවසේදී දුෂාන්ට මේ ලැබුණු chance එකට සාධාරණයක් කරන්න වෙනවා අද දවසේදී අනිවාර්යයෙන්ම. අපි ළඟ කමිඳු මෙන්ඩිසුත් ඉන්නවා. එයාගෙනුත් පන්දුවාර කිහිපයක් ගන්න පුළුවන් අද. ඉතින් දුනිත් වෙල්ලාලගේට ලොකු දෙයක් කරන්න වෙනවා අද තරගයේදී. ඉතින් දුනිත් වෙල්ලාලගේ එයාගේ ජාත්‍යන්තර වරම් දිනන්නෙත් ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව. පල්ලකැලේ කියන්නේ දුනිත්ට ඉතාම සාර්ථක ක්‍රීඩාංගණයක්. ඉතින් වනිදුත් නැති නිසා දුනිත්ට මේ තරගයේ ලොකු වගකීමක් තියෙනවා තුන් ඉරියව්වෙම. තීක්ෂණයාගේ ෆෝම් එකට ඇවිද්ද කියලා බලා ගන්න වෙන්නේ මේ තරගෙන්. ඉතින් තීක්ෂණටත් අද දවසේදී ලොකු දෙයක් කරන්න වෙන ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව. ඉතින් අපි හිතනවා අද මෙන්න මේ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි කියලා. කුසල් ජනිත් පෙරේරා පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් පවන් රත්නායක දසුන් ශානක කමිඳු මෙන්ඩිස් දුනිත් වෙල්ලාලගේ දුෂාන් හේමන්ත මහිස් තීක්ෂණ දුස්මන්ත චමීර මතීස පතිරණ යන ක්‍රීඩකයන් 11 දෙනා අද දවසේදී බොහෝ දුරට ක්‍රීඩා කරයි කියලා තමයි අප සිතන්නේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ ටීම් එක ගැන? එමනම් ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමත් ඕස්ට්‍රේලියා කණ්ඩායමත් අතර පැවැත්වෙන අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් 11 දෙනා සම්බන්ධයෙන් ඔයාලගේ වටිනා අදහස් අපට කමෙන්ට් එකකින් ලියන ගමන් අපගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහිල්ලා නම් අලුත් වීඩියෝ ගෙන් හමුවනතර වලට සෝදායකම දවසක්.